මේකලා මෙහෙණ යන්න මෙහෙට එනවා. නේද? හැබැයි මේගොල්ලන් කවුරුත් දන්නේ නැහැ පේන තැන හිස් කියලා. ඊයේ නම් හොඳට පාර වෙල්ල තුනක් අද නම් වැහැලා මඩ වගේ. අන්න පේන තැනට අද දාන පඤ්ඤප්තිය වෙනයි. ඊයේ දැම්මේ වියලි ස්වභාවයක පඤ්ඤප්ති ටික. නේද? පේන තැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ චින්තනය තුලයි. සංඛාර. හිතන තැන. ඔය හිතන තැන හරියට දැක්. ඒකට අතීතයක් අනාගතයක් වර්තමානයක් නැහැ. නේද? කියලා දැක්කොත් අපිට පෙර මතකයක් නැහැ. ඒ වෙලාවේ හේතු නිසා හටගන්න ඵලයක් විතර අපිට ඉතුරුලා තියෙන්නේ. අපිට මතකයක් තියනවා කියන දෘෂ්ටියක් තියෙන්නේ මම හිතපු දේවල් අර පේන තැන තිබුණු නිසායි. එතන තියෙන හිස් ස්වභාවය, බ්ලැන්ක් ස්වභාවය මට හම්බුන්නේ නැහැ. ඒකයි අපි මේ අවුරුද්දේ ගිහිල්ලා ඊළඟ අවුරුද්ද යනකොට හරි වෙනස් වෙලා නේද? හරි වෙනස් වෙලානේ. අපි අවුරුද්දකින් යන්නේ. අම්බෝ මං ගිය පාර ආවට වැඩිය ගොඩක් වෙනස් වෙලානේ ඔක්කොම. මේක අපේ ලෝකයේ පිරුණමයක් තියෙන්නේ. පඤ්ඤප්ති සාපේක්ෂව. එතකොට මේ වෙනස් වීම පෙර මතකයක් තියනවා. එහෙම එකක් හිතන්න නැත්තේ නෑ. ඒක තිබුණේ නෑ. අපි නොදන්නාට ඇත්තටම අපිට පෙර මතකයන් තිබිලා නැහැ. අපිට පැහැදිලා තියෙන සංඛාරයන්ගේ වර්තමානයේ පමණයි. ඒක හරියට නොදකින නිසා අපිට මේ පේන්නේ භෞතික ලෝකයක් කියලා දන්න නිසා පේන චින්තනයක් නොවන බව තේරෙන්නේ නැති නිසා මේ හැම දෙයක්ම භෞතික මට්ටමේ තියෙන ලෝකයක් කියලා නිත්‍ය සංඥාව නිසායි අපිට මතකයක් නියෝජනය වෙලා තියෙන්නේ. පෙර මතකයට අපි වැඩ කරන්නේ. අපේ ජීවිතයේ හැම තත්පරයකම පේන තැන හිස්. අර පොඩි ළමයා හිටියෝ තමයි. එයාට සංකාර නැති නිසා එයාට මනසකාර නැහැ. එයා හිතන දේවල් පේන තැන එයාට හම්බෙච්ච නැති නිසා එයාට පෙර මතකේ නැහැ. අතීතයට. අද අපිට පෙර මතකයක් ඊයේ දැක්ක දේ අද දකින්නවා කියලා. අපි ගන්නෙම නේද? පේන තැන මං හිතපු දේවල් පේන තැනින් හම්බෙච්ච නිසා. යම් මේකින් අපි නුවණින් දැක්කොත් ඇත්තටම පේන තැන හිස් තැන. චූටි දරුවා ලෝකේ දැක්කා වගේ. ලෝකයක් නෑ යාට හම්බෙලා. අවකාශයක් විතරයි. අවකාශ ධාතු තියෙන යාට. ධාතු කියන්නේ අතින් අල්ලන්න බෑ හැට දකින්න බෑ කියන එකයි. පොඩි ළමයා ළඟ පේන තැන කතුරු කෙනෙක් නෑ. හේතු ප්‍රත්‍ය න්‍යාය දක්වන්නේ. කතුරු නිර්මාණය වෙන්නේ අපි සංකල්ප අර හිස් තැනට දාන්න නිසායි. ඒ හිස් තැනට අපිට සිංහලෙන් දාන්න පුළුවන්. ඕනනම් ඉංග්‍රීසි දන්න කෙනෙකුට ඉංග්‍රීසියෙන් දාන්නත් පුළුවන්. දෙමළ දන්න කෙනෙකුට දෙමළෙන් පඤ්ඤප්තිය පනවන්නත් පුළුවන්. මොකෙන් පැනෙවුවත් එකම දේ තමයි. වචන සංකාර වෙනස් වුණාට හම්බෙන්නේ ඒකයි. ඉතින් අන්න ඒක නිසා ලෝකේ නිට්ටිය වෙච්ච නිසා ඒ කියන්නේ ඊයේ දැක්ක දේ තමයි අපිට මානසිකාර්ය වෙලා තියෙන්නේ. ඒ නිසා පේන තැන හිස්නා නේද? ඕගලන් ඊයේ එනකොට පාර වෙනස්, වටාපිටා වෙනස්, හම්බෙච්ච අය වෙනස්, සුළඟ වෙනස්, රස්නේ වෙනස්. අර හිස් තැනට ඕගලන්ගේ දාන සංඛාර ටික වෙනස් නිසා අද නම් පයින් නෑ වගේ නේද? අද මෙයත් හම්බුණානේ. ඊය හම්බුන්නේ නෑ අපිට. විවිධ අදහස් වෙන්න පුළුවන් අලුතෙන්. පෙර මතකයන්ට මේක. ඇයි අර හිස් වෙච්ච තැනට එක එක දාගෙන පෙර මතක කියලා නම් තියෙන්නේ. ඊයේ දැක්ක දේවල්මයි දැක්කේ. අපිට කවදාවත් පෙර මතක නැහැ. අපිට තියෙන වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න න්‍යායක් විතරයි. හොඳ නිදසුන් තමයි අපි කොහරි ටික කාලෙකින් ගියොත්
අපේ මේ මම එනකොට චුට්ටි දැන් ටිකක් ලොකු වෙලා නේ. මේ අලුත් සංකල්පයක් දාලා තියෙන්නේ. හිස්තැනට. පේන තැන හිස්තැනට දැන් අලුත් සංකල්පයක් දැම්මා. මේක දැක්කේ නැති නිසා අපිට එළියේ ගහේ විපරිණාමයක් විතරයි වැඩිමක් තමයි හම්බෙලා තියෙන්නේ. ගහේ නෙමෙයි වැඩිම තියෙන්නේ. අපේ මානසිකාරය වෙනස් වෙන එකයි වෙලා තියෙන්නේ. අපේ මානසිකාරය වෙනස් වෙනකොට අපි හිතන්නේ ගහල කියලා කියලායි. චූටි දරුවෙක් ලොකු වුණාට ඇයි ඒ හේතුඵල ක්‍රියාවලිය ලොකු වෙන්නේ නැහැ කවදාවත්. කනේ හේතුඵල ක්‍රියාවලිය ලොකු වෙන්නේ නැහැ. චූටි දරුවා ලොකු වෙනවා කියන කතාව මගේ සංකල්පවල තියෙන විපරිණාමය. එතන එහෙම කෙනෙක් වැඩුන්නේ නැහැ. මම දාපු හිස් තැනට මම දාපු පඤ්ඤප්තියයි මේ. එනකොට යාගේ ආයතනයේ හේතුඵල ක්‍රියාවලිය චුට්ටි වුණා ලොකු වුණා එක ආකාරයෙන්ම පවතින න්‍යායක්. තිංගං සංගතිතෝ චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥාන තිංගං සංගති පස්සෝ අධිපදිච්ච දරුවා ගත්තා. අවුරුදු 100ක් ගිය කෙනා ගත්තා. ඒ දරුවම හේතුඵල ක්‍රියාවලිය එකයි. හේතුඵල ක්‍රියාවලිය වයසට ගියේ නැහැ. ලෙඩ වුණේ නැහැ. මැරුන්නේ නැහැ. අනිත්‍ය ධර්මයක්. නේද? ඉතින් අන්න ඒක නිසා අපි හිතන විදිය වැරදි වෙලා. නේද? ඔච්චරයි. ඒ නිසා අපි කිසිම මානසිකාරය පෙර මතකයක් කිසිවක් අපේ ළඟ නැහැ. පෙර මතකයක් තියෙන්නේ පේන තැන හිස් තැන අපි අලුතෙන් පඤ්ඤප්ති පනවනවා කියන එතනට පනවල අපි ලෝකේ දකිනවා. එහෙම කරනකොට වෙනවා දෘෂ්ටියට. මේ ගැන කල්පනා කරනකොට මට පෙර මතකයක් තිබෙන නැති බවයි. අද දවල් කෑවේ බත් තමයි. ඊයේ දවල් කෑවේ බත් තමයි. හැබැයි ඊයේ කව බත් නෙමෙයි අද කාලා තියෙන්නේ. නේද? ඊයේ කාපු ඉංග්‍රීසි නෙමෙයි අද කෑවේ. ඊයේ නම් හොඳ රසල් තිබුණා අද නම් නැහැ. නේද? විවිධ විතර්කයන් අපි තුල පහළ වෙන්න පුළුවන්. මේ ආයතන පහේම පොඩි බ්ලැන්ක් ඉස්කතියක් තමයි තියෙන ලෝකෙට. මේ ශක්ක ආයතන, මේ ස්පර්ශ ආයතන පහේම හිස් ස්වභාවයක් තියෙන බව අපි තෝරගන්න ඕනේ. මට ලෝකේ හම්බුණාට මගේ අතේ ඉන්න අවුරුද්දක දරුවට ලෝකේ හම්බෙලා නැහැ. හැබැයි එයාටත් පේනවා මටත් පේනවා. මට පේන දේ චූටි දරුවට පේන්නේ නැහැ. මහා මෝදාඩි 80ක් විතර උඩින් එනවා. අම්මා බය වෙනවා. චූටි දරුවා බය වෙන්නේ. එයාට හම්බෙලා නැහැ ඒක. එයා පැනලා දුවන්න ඕනේ නැහැ එයාට. එයාට ප්‍රශ්නයක් නැහැ. එතන මැරෙන්න කෙනෙක් නැහැ. මැරෙන්න බය වෙන්නේ සංකල්ප තියෙන කෙනයි. සංකල්ප ටික මේ හිස්තැනට ඔබාගත්ත කෙනයි මැරෙන්න බය. වෙන කවුරක්වත් නෙවෙයි. එයාගේ විතක්ක ਵਿਚාරය නිසායි මේ සංඛාර ධර්ම නිසායි බැඳීම තියෙන්නේ. පේන තැන කිසි බැඳීමක් කවදාකවත් තිබිලා නැහැ. අපිට පෙර මතකයක් තිබිලා නැහැ. එහෙම එකක් ඇත්තේ නැහැ මේ හේතුඵල ධර්ම තුල ඇත්තේ නැහැ. අපිට හැඟෙනවා නම් පෙර මතකයක් තියෙන බවට ඒක අපි ළඟ තියෙන මේ ඇත්තම දන්නා මේ ආයතනයන් තුල යථාභූත ඥානය ඇත්ත ඇත්තටින් නොදන්නා කම නිසාම වෙච්ච දෙයක්. මිසක නැත්තම් පෙර මතකේ කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ ඇත්ත නොදන්නා කට්ටියට මතකය අවශ්‍යයි. ඒගොල්ලෝ බලාපොරොත්තු නැති වුණා මතකේ තියෙනවා. ආර්යයන් වහන්සේලාට දකින්නවා එහෙම මතකයක් නැති බව. ඔයගන් දවසේ ඉඳන් මෙහිඳන් එහෙට ගියත් එහිඳන් මෙහෙට ආවා. ඔයගන්ට පේන තැන තිබිලා තියෙන්නේ හිස් ස්වභාවය. රාත්‍රී කාලේ අපි ටෝච් එකක් ගහනවා. පේන්නේ නැති හින්දා යන්නේ. ටෝච් එක අපි හිතනවා මෙතන මඩවලක්, මේ සර්පේ, මේ ගලක්.
මෙතන වලක්. මෙහින් යන්න ඕන. හැබැයි ආලෝකයට කිසිවක් හම්බෙලා නැහැ. මං හිතපු චින්තන ටික. ඔක්කොම එක මගේ සංඛාර ටික. හැබැයි පේන තැන වලක් තිබිලා නැහැ. ඒ ආලෝකේ ටෝච් එකේ එළියට වල හම්බෙලා නැහැ. ඒ ඔබලන්ගේ මේ පේන බවට වල හම්බෙලා නැහැ. සර්පය හම්බෙලා නැහැ. ගල හම්බෙලා නැහැ. මඩවල හම්බෙලා නැහැ. මේ ඔක්කොම අපේ පොදු සංකල්ප. අර හිස් පේන තැනට අපි සංකල්පයක් එබුවට මඩවල පේන තැනින් දැක්කට පේන තැන ආලෝකයට කවදාකවත් මඩවල හම්බෙලා නැති රහස අපි නොදන්නා කතාවක්. ඒකයි අපේ යථාර්ථය දකින්න කියන්නේ. ඒ වෙලේ පහළ වෙන සංකාරය මතකයක්ද? එහෙමත් නැත්නම් හේතු නිසා හටගෙන ඉතින් ධර්මයක්ද? අපිට පහළ වෙන සංකාර අයිතිද පේන තැනට? අයිති නැහැ. ඇහෙන තැනට අපි හිතන දේවල් අයිතිද? රසය දැනෙන තැනට අපි හිතන දේවල් අයිතිද? සුගඳ දැනෙන තැනට හිතන දේවල් අයිතිද? පොට්ටබ්බ ධර්ම හම්බෙන තැනට අපි හිතන තැන අයිතිද? මේ අල්ලලා කියන ඇඟිල්ලේ තද, නියපොත්තේ තද, අතේ තද, මේ ඇටවල තද, මහපට ඇඟිලි තද, මේ දබර ඇඟිලි තද, මැද ඇඟිලි තද නේද? හැබැයි මං එහෙම කිව්වට මං දාන පඤ්ඤාප්ති තද ගතියට අයිතිද? මම මේ කියන දේවල් අයිතියක් නෑ. එයා බාරගන්නේ. එයා කොහොමත් ප්‍රතික්ෂේපයි. මේ ඇත්ත නොදන්නා කම නිසායි අපි හැමතිස්සෙම අපි හිතන දේවල් ආයතන පහින් ඒකට ගැට ගහලා මේ ලෝකේ හදා ගන්නවා. ලෝකන්ත පජානාති ලෝකේ හටගන්නේ කොහොමයි? මේ ලෝකේ තියෙනවා නෙවෙයි. අතේ ඉන්න අවුරුදුක දරුවට මේ ලෝකේ හම්බෙලා නැහැ. යට බ්ලැක් හිස්. එසහට මහමුද උඩින් එනවා දැක්කත් එයාට ප්‍රශ්නයක් නෑ. සංකාර. ස්පර්ශ ආයතන වලට ලෝකේ නෑ. හැබැයි ස්පර්ශ ආයතන නැත්තම් ඒ අරබය සංකල්පයන් අදහස් අපිට පහළ වෙන්නේ නෑ. ලෝකේ හැදෙන්නේ භෞතික ලෝකේ. මේ ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍ය න්‍යාය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න මේ ලෝකය.